කරන කියලා චුටි අනුමාත්‍රකාවක් දාගමු. right. එහෙනම් ගිණුම් කරන සමීකරණය කියලා කිව්ව අපි ගියා ගිණුම් කරන විචල්‍යයන් දෙකක් හෝ කිහිපයක් අතර පවතින සම්බන්ධතාවය ගණිතමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම. ඒ අනුව අපි ඊළඟට හඳුනා ගන්න ඕන ගිණුම් කරන මූලිකාංග කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන තමයි අපිට සමීකරණ පාඩම ඉස්සරහට යන්න වෙන්නේ. සමීකරණ බිහි වෙන ආකාරය ඉස්සරහට හඳුනා ගන්න වෙන්නේ. right හරි. එහෙනම් චුට්ටක් මෙතන ලියාගෙන අපි කතා කරමු. ලියන්න. ඡේදකින් පොඩ්ඩක් ලියාගමු. ඡේදකින් ගිණුම් කරන මූලිකාංග ගිණුම් කරන මූලිකාංග ගිණුම් කරන මූලිකාංග ඡේදකින් ලියන්න. ඡේදකින් ලියන්න. ගිණුම් කරන මූලිකාංග ගිණුම් කරන මූලිකාංග ගිණුම් කරන මූලිකාංග නැතහොත් මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නැතහොත් මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නැතහොත් මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නැතහොත් මූල්‍ය ප්‍රකාශන මූලිකාංග යනු ව්‍යාපාරයක ගිණුම් කරන ක්‍රියාවලියේ ව්‍යාපාරයක ගිණුම් කරන ක්‍රියාවලියේ ව්‍යාපාරයක ගිණුම් කරන ක්‍රියාවලියේ ගිණුම් කරන ක්‍රියාවලියේ ව්‍යාපාරයක ගිණුම් කරන ක්‍රියාවලියේ නිමැවුම වන මූල්‍ය ප්‍රකාශන නිමැවුම වන මූල්‍ය ප්‍රකාශන නිමැවුම වන මූල්‍ය ප්‍රකාශන නිමැවුම වන මූල්‍ය ප්‍රකාශන බිහි කිරීම සඳහා යොදා ගන්නා අයිතමයන් වේ. 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 මේ නිසා ගිණුම් කරන මූලිකාංග ගිණුම් කරන මූලිකාංග ගිණුම් කරන මූලිකාංග ගිණුම් කරන මූලිකාංග මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ලෙසද මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ලෙසද මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ලෙසද මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ලෙසද හඳුන්වනු ලබයි. හඳුන්වනු ලබයි. හඳුන්වනු ලබයි. ඒ අනුව මූල්‍ය ප්‍රකාශන මූලිකාංග පහක් ඇත. මූල්‍ය ප්‍රකාශන මූලිකාංග පහක් ඇත. පහක් ඇත. පහක් ඇත.
යට ලියන්න යටින් පොත මැදින් එක what come what come what come වගකීම් what come වගකීම් හිමිකම් what come වගකීම් හිමිකම් what come වගකීම් හිමිකම් හතර ආදායම් ආදායම් what come වගකීම් හිමිකම් ආදායම් වියදම් what come වගකීම් හිමිකම් ආදායම් වියදම් හරිද what come වගකීම් හිමිකම් ආදායම් සහ වියදම් හරිද what come වගකීම් හිමිකම් ආදායම් සහ වියදම් right ඔන්න හරි හරිද right 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 හරි ඔන්න හරි හරිද right right එහෙනම් වත්කම් තියෙනවා වගකීම් තියෙනවා හිමිකම් ආදායම් වියදම් හරිද ස්ලෝ වුණොත් පොඩ්ඩක් කියන්න ළමයි මේ ෆයිබර් ලයින් එකට මාරු කරා පොඩ්ඩක් කියන්න right හරි එතකොට ළමයි අනුමාත්‍රිකාව ගැන වත්කම් හරිද වත්කම් right පළවෙනි අනුමාත්‍රිකාව වත්කම් හරිද වත්කම් 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 right වත්කම් 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 ඉංග්‍රීසියෙන් අපි කියනවා ළමයි ලස්සනට assets 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 හරිද assets වත්කම් මොනවද ළමයි වත්කම් කියලා කියන්නේ වත්කම් හරිද right දැන් ඕගලන්ට තියෙන වත්කම් කියන්නේ හරිද right ඕගලන්ට තියෙන සම්පත් හරිම ලේසියි නේද සමහරවිට ගෙදර මෝටර් සයිකල් එකක් තියෙන්න පුළුවන් නේද ත්‍රී වීල් එකක් තියෙන්න පුළුවන් හරිද වාහනයක් තියෙන්න පුළුවන් හරි ඉඩකඩම් මොන හරි තියෙන්න පුළුවන් ගේ අහුල ගයක් තියෙන්න පුළුවන් ඒක තමයි වත්කම් කියලා කියන්නේ නේද ඒ කියන්නේ ඔයාට තියෙන සම්පත් ඔයාට අයිති දේවල් ඒ වගේම තමයි ව්‍යාපාරයකටත් වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයක් සතු සම්පත් හරිද එතකොට සරලව කිව්වොත් මේ ව්‍යාපාරයක් යම් කිසි ව්‍යාපාරයක් විසින් පාලනය කරන ලබන සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා. හැබැයි එහෙම වුණාට පුතා අපිට ඒ විදිහේ සරල නිර්වචනයක් දුන්නොත් විභාගෙදී ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙනවා ඕගොල්ලන් දන්නවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති තියෙනවා. ඒ අනුව LKAS 1 ප්‍රමිතිය LKAS 1 ප්‍රමිතිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුව मूल्य प्रकाशन ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුව කියලා ප්‍රමිතියක් තියෙනවා.
ආකෘතිමය රාමුව කියලා. මෙන්න මේ ප්‍රමිතියට අනුව මෙන්න මේ ප්‍රමිතියට අනුව මෙන්න මේ ප්‍රමිතියට අනුව අපි වත්කම් නිර්වචනය කිරීම කරගන්න ඕන. සාමාන්‍යයෙන් වත්කමක් කියලා කියන්නේ නැත්නම් ඇසෙට් එකක් කියලා කියන්නේ ව්‍යාපාරයක් සතු සම්පත්. නමුත් ගිණුම් කරන ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංකය කියන්නේ LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුව කියන ප්‍රමිතියට අනුව මේකට ලස්සන නිර්වචනයක් තියෙනවා. අපි ඒක බලා ගන්න ඕන. right අනුමාතලා ලියාගත්තා නේ? හරි. right ලස්සන ලියා ගන්න ඡේදකින් වත්කම් කියලා. මෙන්න මේක උත්තර ලියා ගන්න. right හරි. වත්කම් යනු වත්කම් යනු වත්කම් යනු වත්කම් යනු වත්කම් යනු වත්කම් යනු කිසියම් ව්‍යාපාරයක් සතු කිසියම් ව්‍යාපාරයක් සතු කිසියම් ව්‍යාපාරයක් සතු කිසියම් ව්‍යාපාරයක් සතු සම්පත් වන අතර කිසියම් ව්‍යාපාරයක් සතු සම්පත් වන අතර සම්පත් වන අතර සම්පත් වන අතර කිසියම් ව්‍යාපාරයක් සතු සම්පත් වන අතර කිසියම් ව්‍යාපාරයක් සතු සම්පත් වන අතර සම්පත් වන අතර කැපිටල් වලින් ලියන්න LKAS 1 LKAS 1 වරහන් තුල ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 වරහන් තුල ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 වරහන් වහලා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ 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 ආකෘතිමය රාමුවට ආකෘතිමය රාමුව ආකෘතිමය රාමුව ආකෘතිමය රාමුව ආකෘතිමය රාමුව ආකෘතිමය රාමුව right ප්‍රමිතියට අනුව ප්‍රමිතියට අනුව ප්‍රමිතියට අනුව ප්‍රමිතියට අනුව වත්කමක් ලෙස හඳුනා ගැනීමට නම් 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 පහත සඳහන් ලක්ෂණයන් පහත සඳහන් ලක්ෂණයන් පහත සඳහන් ලක්ෂණයන් පහත සඳහන් ලක්ෂණයන් පැවතිය යුතුය පැවතිය යුතුය පැවතිය යුතුය පැවතිය යුතුය පැවතිය යුතුය right හරිද පැවතිය යුතුය right අපි ලක්ෂණ ටික දාගමු ඊට කලින් චුට්ටක් මට කියන්න ළමයි ඔය පස්සේ සම්බන්ධ වුණු දරුවන්ට මම කියන දේ ඇහෙනවද සවුන්ඩ් මොනවා හරි ගැටලුවක් තියෙනවද දිල්මි right දිල්මි දාම්බන් chat එකට ඇහෙනවද කියලා ඇහෙනවද මොන හරි ස්ට්‍රක් එකක් හිර වෙනවා වගේ එහෙම එක තියෙනවද right පැහැදිලිව ඇහෙනවද කියන දේ පේනවද මොන හරි ගැටලු තියෙනවද right මෙත්සර ඇහෙනවද පේනවද ගැටලුවක් නැද්ද right දාන්න බන් chat එකට
right හරි right හරි හරිද හරිද right හරි මලිත් ඇහෙනවද පේනවද ගැටලු තියෙනවද ඇහෙනවද පේනවද right හරි අපි ඉතින් පොඩ මේ online classes වල අඩුපාඩු හදාගෙන තමයි යන්නේ එහෙමින් right ඒක නිසා අඩුපාඩු තියෙනවා කියන්න අපි එහෙමිට හදා ගන්නවා දැන් පුතා පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා lighting වල පොඩි ප්‍රශ්න ටිකක් එහෙම තියෙනවා හදාගෙන යනවා ඉතින් හරිද ඒ අනුව තාම මුකුත් online class එක පටන් ගත්ත 27 පටන් ගත්ත කියලා මුකුත් ඇඩ්වර්ටයිස්මන්ට් මුකුත් කරේ නෑ හරිද ඔය personal contact තිබුණ ඔය ඔයගලන් කීප දෙනෙක් එක තමයි ක්ලාස් එක යන්නේ තව කීප දෙනෙක් කියලා තියෙනවා එහෙම නැතුව කිසිම මුකුත් ඇඩ්වර්ටයිස්මන්ට් මුකුත් ප්‍රචාර මාධ්‍යයක් භාවිතා කරේ නැහැ නිසා අපි පොඩියට ඉදිරියට කරගෙන යමු හරිද අඩුපාඩු අපි හිමීට හදාගමු ඊට අමතරව එන්න පුළුවන් සෑම වෙලාවකම ෆිසිකල් ක්ලාස් එකකටත් එන්න හරිද ෆිසිකල් ක්ලාස් වලටත් එන්න රයිට් ඉදිරියට ටික කරගෙන යමු හරි රයිට් හරි ඒ අනුව අපි මෙන්න මේ දැන් කිව්ව වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයක් සතු සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා නමුත් එහෙම කිව්වට අපිට තියෙනවා ගිණුම් කරන ප්‍රමිති වලට අනුව තමයි accounting කරන්න වෙනවා මම අපිට යනවා ඒ කේස් එක මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමෝ කියන ප්‍රමිතියට අනුව අපිට මේ මෙන්න මේ කරුණු තුන අවබෝධ කරගන්න වෙනවා ලස්සනට ලියාගමු පළවෙනි කරුණ මෙන්න මම ලියන්න right ඔයගොල්ලෝ ලියන්න පළවෙනි කරුණ තරුවක් දාලා හරි නැත්නම් ඊතලයක් දාලා හරි කැමති එකක් අතීත සිදුවීමක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස අතීත සිදුවීමක ලියාගමු අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම පළවෙනි කරුණ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම හරිද right 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 දෙක වර්තමානයේදී ව්‍යාපාරය විසින් පාලනය කරන අන්තිම කරුණ අනාගත ආර්ථික සම්පත් ගලා ඒමේ භව්‍යතාවයක්
භව්‍යතාවයක් සහිත භව්‍යතාවයක් සහිත සම්පත් වේ. සම්පත් වේ. හරිද? right. ඔන්න ඔය ටික මතක තියාගන්න වෙනවා ළමයි. ඔය ටික මතක තියාගන්න වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම වත්කමක් වෙන්න නම් ඉස්සෙල්ලාම LKS එකේ කියනවා අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙන්න ඕනු. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙන්න ඕනු. ඊට පස්සේ වර්තමානයේදී ව්‍යාපාරය විසින් පාලනය කරන අනාගත ආර්ථික සම්පත් ගලා යෑමේ භව්‍යතාවයක් සහිත සම්පත් වේ. හරිද? right අපව බලමු කියනවායි මොනවද වත්කමක් වෙන්න නම් මොනවද තියෙන්න ඕන? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම නැත්නම් බිහිවන වර්තමානයේදී ව්‍යාපාරය විසින් පාලනය කරන අනාගත ආර්ථික සම්පත් ගලා යෑමේ භව්‍යතාවයක් සහිත සම්පත් වේ. හරිද? right අපව කියමු අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වී තිබෙන වර්තමානයේදී ව්‍යාපාරය විසින් පාලනය කරන අනාගත ආර්ථික සම්පත් ගලා යෑමේ භව්‍යතාවයක් සහිත සම්පත් වලට අපි කියන මොනවාද? වත්කම් කියලා. හරිද? right. වත්කම් කියලා අපි කියනවා. දැන් මේක පොඩක් බර වැඩි වගේ නිර්වචන නේද? බර වැඩි වගේ අපි පොඩක් මේක චුට්ටක් ලියා ගමු මොකද්ද කියලා. මොකද්ද මේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වී තිබෙන්නේ කියලා කියන්නේ අතීත සිදුවීමක. හරිද? අතීත සිදුවීම. හරිද? වාගේ සම්පතක්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ව්‍යාපාරයට තියෙනවා මෝටර රථයක්. ව්‍යාපාරයට තියෙන මෝටර රථයක්. එහෙනම් ඒ මෝටර රථය කලින් මිලදීගෙන තියෙන්න ඕන. හරිද? මෝටර රථය කලින් මිලදීගෙන තියෙන්න ඕන. හරිද? මුදල් දීලා අරගෙන තියෙන්න ඕන. right? ඒ අනුව තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙන. හරිද? නැත්නම් අපි තව ලස්සන උදාහරණයක් ගමු. අපි හිතමු කවුද නේ? මෙත්සර ඉන්නවා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. හරිද? මෙත්සරට ඉන්නවා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඇතර ඉන්නවද දන්නේ නේද? මෙච්චර දාන්න බෑ ඉන්නවද එහෙම? හරිද? right? දැන් නම් ඇති නේද? දැන් කොහෙද මීගම් වෙනවා කිව්වේ? හරිද? right. ඔව් කියලා දාන්න. හරිද? එහෙනම් අනිවාර්යයෙන් මෙච්චරට මීගම්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇති. හරිද? right. ඔන්න එහෙනම් අන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙච්චරගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාට කොහොමද හමු වුනේ? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස තමයි හමු වුනේ. උදාහරණයක් විදිහට බස් එකේදී හම් වෙන්න පුළුවන්. බස් එකේදී හම් වෙන්න පුළුවන්. හම් වෙලා හමු වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේම එක සැරේට හම්බුනාම ගෑනු ළමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්නේ නැහැ ළමයි නේද? නේද මෙස්සර? ඉතින් ඔයා දවස් දෙක තුනක් බස් එකේ යන්න ඕන නේද? ඒ ටයිමින් බලලා යන්න ඕන. හරිද? හම්බෙන්න යන්න ඕන. අපි කියන්නේ කට්ට කනවා කියන කට්ට කාලා තමයි කොහොම හරි එපෑග පටන් ගන්න ඕනේ. එහෙනම් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ වෙලා තියෙන්නේ. දැන් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුණාට කලින් කට්ටක් කාලා දින්න ඕන. right ඒක. වර්තමානයේදී ව්‍යාපාර විසින් පාලනය කිරීම. දැන් මෝටර රථයක් ගත්තොත් වර්තමානයේදී ව්‍යාපාර විසින් ආදායම් බලපත්‍ර ගෙනවා, රක්ෂණය ගෙවනවා නේද? ඊට පස්සේ තව සර්විස් කරනවා, ඉන්ධන වලට වියදම් කරනවා, මේන්ටනන්ස් සියලුම දේවල් වර්තමානයේ විසින් පාලනය කරන්නේ, භාවිතා කරන්නේ, ඔක්කොම කරන්නේ වර්තමානයේදී ව්‍යාපාරය විසින්. හරිද? දැන් මෙච්චරගේ උදාහරණයක් ගත්තොත් right වර්තමානයේදී ව්‍යාපාරය. කියන්නේ වර්තමාන දැන් අවුලක් නැහැ. කලින් මේ කට්ට ගෑවේ නේද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙසනේ. right දැන් අවුලක් නැහැ. දැන් මෙච්චර කියන දේ අහනවා නේද? එන්න කිව්වහම එනවා. හරිද? right දැන් ප්‍රශ්නයක් නැහැ. වර්තමානයේදී ඔයා කොහරි කිව්ව යන්න එපා කියනකොට යන්නේ නැහැ නේද? යන්නේ කිව්වහම යනවා. right ඔයා විසින් පාලනය කරනවා. වර්තමානයේදී ව්‍යාපාරය විසින් පාලනය කරනවා. මොකද දෙවෙනි කාරණාවත් හරි. හරිද? තුන්වෙනි එක අනාගත ආර්ථික සම්පත් ගලා යෑමේ භව්‍යතාවයක් සහිත සම්පත් වේ. මොනවාද? අනාගත ආර්ථික සම්පත් ගලා යෑමේ භව්‍යතාවයක් සහිත සම්පත් වේ. හරිද? දැන් මෝටර රථයක් ගන්නකො මෝටර රථයක් තිබ්බහම ව්‍යාපාරයට භාණ්ඩ හාස්‍යවල් ඒ කියන්නේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය අරගෙන ඉන්න පුළුවන්. ව්‍යාපාරයේ සේවකයන් ප්‍රවාහනය කරන්න පුළුවන් විවිධ දේවල්. හරිද? විවිධ දේවල් විවිධ ප්‍රයෝජන තියෙනවා මෝටර රථයකින්. හරිද? දැන් මෙච්චරගේ උදාහරණයක් ගමුකෝ. හරිද? මෙච්චරගේ උදාහරණයක් ගත්තා ඒත් එහෙම තමයි නේද?
අනාගත ආර්ථික සම්පත් ගලා යන්නේ භව්‍යතාවය. හරිද? ඒ කියන්නේ ප්‍රතිලාභ ලැබෙනවා අනාගතේ. අනාගතේ චොක්ලට් හම්බෙන්න පුළුවන්. හරිද? තමයි බර්ත්ඩේ ගිෆ්ට් හම්බෙන්න පුළුවන්, ටී-ෂර්ට් හම්බෙන්න පුළුවන්. දැනටත් හම්බෙන්නත් දන්නේ නැහැ. රයිට් ඒ වගේ විවිධ ප්‍රතිලාභ හම්බ වෙනවා. එහෙනම් අනාගත ආර්ථික සම්පත් ගලා යන්නේ භව්‍යතාවය. කියන හැකියාවක් තියනවා කියන කාරණාව වෙන්නත් ඕන. දැන් හරිනේ. රයිට්. එහෙනම් ඒක මතක තියාගන්න. හරිද? ඉතින් අර මේ වචන ටික බර වැඩිනේ. මේක කොහොම හරි මතක තියාගන්නත් ඕනේ. මොකද මේ නිර්වචනයට අනුකූලව තමයි MCQ එකක් එටි ප්‍රශ්නයක් හැදුනොත් හැදෙන්නේ. මේ නිර්වචනය තුළින් LKS එක මූල ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුවට අනුව සායක මතක තියාගන්න ඕන. රයිට්. එහෙනම් අවසාන වශයෙන් අපි කියමු වත්කමක් වෙන්න නම් LKS එකේ මොකද කියන්නේ? අතීත සිදුවීමක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස පිළිවීම වර්තමානයේදී ව්‍යාපාරය විසින් පාලනය කිරීම අනාගත ආර්ථික සම්පත් ගලා එීමේ භව්‍යතාවයක් සහිත සම්පත් අපි කියනවා මොනවද? වත්කම් කියලා. හරිද? හොඳටම තේරෙනවද? සුපිරිම තේරෙනවද? රයිට් මේක අනිවාර්යෙන් දැනගන්න ඕන. සමහර විට ඔයගොල්ලන් ඔලිවල් කොමර්ස් වල එහෙම සාමාන්‍ය නිර්වචනය ඉගෙනගෙන ඇති ව්‍යාපාරයක් සතු සම්පත් කියලා. නමුත් ඒ ලෙවල් වලදී ඒක හරියන්නේ නැහැ. මෙන්න මේ නිර්වචනය අනිවාර්යෙන් දැනගන්න ඕන. හරි හරි මොන හරි. right ගණන මාතෘකාවක් වත්කම් වර්ගීකරණය වත්කම් වර්ගීකරණය වත්කම් වර්ගීකරණය වත්කම් වර්ගීකරණය right වත්කම් වර්ගීකරණය right වත්කම් වර්ගීකරණය මේක මකනවා මම වත්කම් වර්ගීකරණය වත්කම් වර්ගීකරණය right right වත්කම් වර්ගීකරණය right වත්කම් වර්ගීකරණය right වත්කම් වර්ගීකරණය වත්කම් වර්ගීකරණය හරි වත්කම් වර්ගීකරණය වත්කම් right මෙන්න මේ විදිහට අපිට වර්ගීකරණ කරන්න පුළුවන් මේ chart එක දානවා අපි වත්කම් වත්කම් බෙදනවා අපි ජංගම වත්කම් කියලා බෙදනවා ඒ වගේම තමයි ජංගම නොවන වත්කම් ජංගම වත්කම් කියලා බෙදනවා ජංගම නොවන වත්කම් කියලා බෙදනවා ජංගම වත්කම් ජංගම නොවන වත්කම් එක අපි පොඩ්ඩක් chart එකකින් දාලා ලස්සනට ජංගම වත්කම් විදියට සහ ජංගම නොවන වත්කම් විදියට අපි බෙදනවා හරිද right ජංගම වත්කම් ජංගම නොවන වත්කම් right හරි right කොටස් දෙකකට බෙදෙනවා right හරි වත්කම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් හරිද ජංගම වත්කම් ජංගම නොවන වත්කම් හරිද right ඔන්න හරි right හරි ඒකෙන් ගන්න අනුමාතෘකාව ජංගම වත්කම් ජංගම වත්කම් ජංගම වත්කම් ජංගම වත්කම් දැන් අනුමාතෘකාව ජංගම වත්කම් අපි ඉංග්‍රීසියෙන් දාගමු current asset current asset current asset right current asset හරිද right ගණන් මාතෘකාව ජංගම වත්කම් current current asset හරිද ජංගම වත්කම් හරිම ලේසි ළමයි ජංගම වත්කම් right මම මේ විදිහට අදහස් නේද ජංගම වත්කම් කියලා කියන්නේ ගිණුම් වර්ෂයක් තුල පවතින වත්කම්. දැන් ඔයගොල්ලන් දන්නවා සාමාන්‍යයෙන් ව්‍යාපාරයක තියෙනවා ගිණුම් වර්ෂයක් නේ. හරි. කොහොමද කැලෙන්ඩර් ඉයර් එක සාමාන්‍යයෙන් අපි අවුරුද්දක් හැදෙන්නේ සාමාන්‍ය අවබෝධය ගත්තාම කොහොමද අවුරුද්දක් හැදෙන්නේ? right අවුරුද්දක් කොහොමද හැදෙන්නේ අපිට? right අපි දන්නවා 1/1 ඉඳලා ජනවාරි 1 වෙනිදා ඉඳලා right
12:30ක වෙනකන් තමයි සාමාන්‍යයෙන් අවුරුද්දක් හැදෙන්නේ. අපේ කැලෙන්ඩර් ඉයර් එක කියලා කියනවා, ලිප් වර්ෂය කියලා කියනවා ඕක. හරිද? right. ජනවාරි 1 වෙනිදා ඉඳන් 12:31 දක්වා. නමුත් අපි අභ්‍යාස කරනකොට accounting වල right accounting වල අපි ගන්නේ right 4:01 ඉඳලා 3:31 දක්වා. 4:01 ඉඳලා 3:31 දක්වා තමයි අපි ගන්නේ account year එකක් විදියට. හරිද? ගිණුම් වර්ෂයක් විදියට අපි ගන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මාර්තු 31 දක්වා. අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මාර්තු 31 දක්වා තමයි account year එකක් විදියට ගන්න. එතකොට අපි accounting කරන්නේ අපි ගණන් හදන්නේ මෙන්න මේ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 3:31 දක්වා කියන කාලච්ඡේදය තමයි. ඒ වගේම ප්‍රායෝගිකව භාවිතා වන කම්පැනිස් වල ඕගොල්ලන් ජොබ් කරන්න ගියාම අනාගතේ කොමර්ස් ඉගෙනගෙන accounting හොඳට අපිට accountant කෙනෙක් එහෙම නැත්නම් assistant accountant කෙනෙක් විදිහට ඒ විදිහට වැඩ කරන්න කියනම ඔයාට වැඩ කරන්න වෙන්නේ අප්‍රේල් 1 වෙනිදා මාර්තු 31 දක්වා කියන ගිණුම් කාලච්ඡේදයත් එක්ක. හරිද? එතකොට මෙන්න මේ කියන මාස 12ක් කාල සීමාව. ඒ කියන්නේ account year එක ඇතුලේ තියෙන වත්කම් වලට කියනවා අපි ජංගම වත්කම් කියලා. කියන්නේ ගිණුම් වර්ෂයක් තුල තිබෙන වත්කම් වලට කියනවා ජංගම වත්කම් කියලා. හරිද? right. ලියාගන්න මෙහෙම. චුට්ටක් ලියාගන්න මෙහෙම. මාතෘකාව ලියුවනේ. right? හරිද? හරි. right. මාතෘකාව ලියුවනේ. හරි. අර බලන්න ඕකේ කියලා මාතෘකාව ජංගම වත්කම් current asset මාතෘකාව ලියුවනම් ඕකේ කියලා දාන්න චුට්ටක්. right. නියමයි. හරි මලි. right. නියමයි හරි. නියමයි. ජංගම වත්කම් ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම ඡේදකේ නියම. okay. right. හරිද? right. හරි. ලියන්න ජංගම වත්කම් යනු 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 ව්‍යාපාරයක ජංගම වත්කම් යනු ව්‍යාපාරයක ගිණුම් වර්ෂයක් තුල ව්‍යාපාරයක ගිණුම් වර්ෂයක් තුල ව්‍යාපාරයක ගිණුම් වර්ෂයක් තුල පවතින වත්කම් වේ. පවතින වත්කම් වේ. ගිණුම් වර්ෂයක් තුල පවතින වත්කම් වේ. මෙම ජංගම වත්කම් වල ද්‍රවශීලතාවය සාපේක්ෂව වැඩි අගයක් ගනී. ද්‍රවශීලතාවය සාපේක්ෂව වැඩි අගයක් ගනී. right. හරිද? right. යන උදාහරණ example 1 මුදල් හරිද? දෙක භාණ්ඩ තොගය මුදල් භාණ්ඩ තොගය right. තුන්වෙනි එක වෙළඳ ලැබිය යුතු දෑ මුදල්
බාණ්ඩ තුගය වෙළඳ ලැබිය යුතුද? වරහන් තුල ණය ගැතියන් ණය ගැතියන් ණය ගැතියන් ණය ගැතියන් ණය ගැතියන්. හතර ඉදිරියට කළ ගෙවීම. 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 තව එක කියන්න පහ. තව කියන්න. ලැබිය යුතු ලැබිය යුතු ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. හරිද? right. ඔන්න හරි. right ටික ඇති. හරි. දැන් බලන්න. ජංගමවත්කම් වලට උදාහරණයක් තමයි මුදල්. අපි ජංගමවත්කම් කියලා කියන්නේ මෙන්න මේ විදිහට ගිණුම් වර්ෂයක් තුල තියෙන වත්කම්. ගිණුම් වර්ෂයක් තුල පවතින වත්කම්. මේකේ සාපේක්ෂව ද්‍රවශීලතාවය වැඩි. ද්‍රවශීලතාවය කියන්නේ මොකද්ද ළමයි? මතක් කරගන්න චුට්ටක් දන්න බලන්න. ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය කියලා කියන්නේ කිසියම් වත්කමක් මුදල් බවට පත් කිරීමට ඇති හැකියාව. හරිද? ද්‍රවශීලතාවය කියලා කියන්නේ කිසියම් වත්කමක් මුදල් බවට පත් කිරීමට ඇති හැකියාව. උදාහරණයක් විදිහට මුදල් කියන වත්කම මුදල් බවට පත් කිරීමට ඇති හැකියාව 100%. තවත් ඉතින් මුදල් කරන්න දෙයක් නැහැ නේද? ඒ අනුව මුදල් වල ද්‍රවශීලතාවය 100%යි. ඒ වගේම භාණ්ඩ තොගය කියලා කියන්නේ විකුණන්න ගෙන ආපු භාණ්ඩ තොගය. මේකේ 100%ක්ම නැහැ ද්‍රවශීලතාවය. නමුත් ගිණුම් වර්ෂයක් තුල තමයි තියෙන එක. ගිණුම් වර්ෂ කිහිපයක් තුල තියාගන්න බෑ භාණ්ඩ තොගය. හරිද? දැන් අපි හිතමු මෙහෙම. අපි හිතමු භාණ්ඩ තොගයක් ගෙනවා විකුණන්න. අපි බිත්තර තොගයක් ගෙනවා. අපි බිත්තර 10000ක් ගෙනවා ව්‍යාපාරේ ලොකු බිස්නස් එකක් ඈ. බිත්තර 10000ක් ගෙනවා විකුණන්න. ඒතර මේ බිත්තර 10000ක් ගෙනාවට පස්සේ ඒක අනිවාර්යයෙන්ම ගිණුම් වර්ෂය තුලනේ පුළුවන් නම් සතියක් දෙකක් තුල ඒක විකුණ ගන්න ඕන. නැත්නම් බිත්තර විකුණන්න හම්බ වෙන්නේ නැහැ. කුකුල් පැටවුනේ. ලොකු කුකුල් තමයි විකුණන්න වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම භාණ්ඩ තොගය කියන්නේ ජංගම වත්කමක් බවට පත් වෙනවා. හරිද? ඒ වගේම වෙළඳ ලැබිය යුතු දෑ. ඔයාලා දන්නවා වෙළඳ ලැබිය යුතු දෑ. හරිද? වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ කවුද? වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ කවුද? right? වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතියන්. හරිද? වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතියන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ වෙළඳ තොග ණයට විකුණනහම ඇති වෙන අයිතමයන් නැත්නම් ඇති වෙන වත්කමට අපි කියනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා. ව්‍යාපාරයක් විසින් වෙළඳ භාණ්ඩ ණයට විකුණනවා. වෙළඳ භාණ්ඩ ණයට විකුණනහම ඇති වෙන අයිතමයන් වලට කියනවා වත්කමට අපි කියනවා වෙළඳ ලැබිය යුතු දෑ නැත්නම් ණය ගැතියන් කියලා. ඒ වගේම ඉදිරියට කළ ගෙවීමක් වත්කමක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. මේ උදාහරණයක් විදිහට හරිද? උදාහරණයක් විදිහට අපි ඉන්නේ right meeting මොකක්නම් අපි ඉන්නේ right ඉදිරියට කළ ගෙවීමක්. හරිද? ඉදිරියට කළ ගෙවීම. right ඉදිරියට කළ ගෙවීම. හරිද? right ඉදිරියට කළ ගෙවීම. right හරි. right අපි ඉන්නේ ළමයි අපි ඉන්න account year එක තමයි ඒ සාමාන්‍ය account year එක. අපි උදාහරණයක් විදිහට 2024යි 4යි එකේ ඉඳලා 2024 4යි එකේ ඉඳලා අපි ඉන්නේ account year එක 2025යි 3යි 31 දක්වා 2025යි 3යි 31 දක්වා ගිණුම් වර්ෂය තුල තමයි අපි ඉන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී අපි හිතමු වියදමක් තියෙනවා රක්ෂණ වියදම. right අපි හිතමු මෙන්න මේ ගිණුම් වර්ෂයට 2024 25 කියන ගිණුම් වර්ෂයට අදාළ රක්ෂණ වියදම රුපියල් 50000යි. හරිද?
රුපියල් 50000යි කියලා හිතන්න. 50000යි. එතකොට ගෙවූ මුදල වියදම 50000යි. හරිද? අපි හිතමු අපි ගාව වැඩිපුර මුදල් තිබිලා ව්‍යාපාරයෙන් දවසල ගෙවලා තියෙනවා 80000ක්. 80000ක් ගෙවලා තියෙනවා. හරිද? right. එහෙනම් වැඩිපුර කීයක් ගෙවුවද? වැඩිපුර right 30000යි නේ. වැඩිපුර ගෙවුවා 30000ක්. වැඩිපුර 30000ක් ගෙවුවා. ආන්න එකට කියනවා ඉදිරියට කළ ගෙවීම. ඉදිරියට කළ ගෙවීම. හරිද? නැත්නම් කලින් ගෙවීම කියන්නත් පුළුවන්. හරිද? ඒක ලබන අවුරුද්දටත් එක්ක. හරිද? 25යි 4කින් පටන් අරගෙන 26යි 330කින් ඉවර වෙන ගිණුම් වර්ෂයටත් එක්ක ගෙවලා තියෙනවා. ඒ ටිකට අපි කියනවා කලින් ගෙවීමක් නැත්නම් ප්‍රවර්තන ගිණුම් වර්ෂයට ඒක ජංගම වත්කමක් බවට පත් වෙනවා ඉදිරියට කළ ගෙවීම. හරිද? right. ඔන්න හරි. යටින් ඕනම් චුට්ටක් තරුවක් දාලා හරිද? උදාහරණ ටිකට යටින් තරුවක් දාලා මේක දාගන්න ඕන නම් චුට්ටක් දාගන්න. ඉදිරියට කළ ගෙවීම කියලා. ඉදිරියට කළ ගෙවීම. ඉදිරියට කළ ගෙවීම කියලා. right ඉදිරියට කළ ගෙවීම. තරුවක් දාලා දාගන්න. ඉදිරියට කළ ගෙවීම. ඉදිරියට කළ ගෙවීම කියලා. තරුවක් දාලා මේක දාගන්න chart එක. right ඉදිරියට කළ ගෙවීම. ඉදිරියට කළ ගෙවීම. හරිද? මෙන්න මෙතනින් මේ පැත්තට එහා පැත්තෙන් එක්සැම්පල් ටිකනේ ගත්තේ. ඉතින් වම් අත පැත්ත මේ ටික. හරිද? මේ ටික දාගන්න. හරිද? මෙන්න මේ ටික. account year එක දාන්න 2024 4 ඉඳලා 2025 3 දක්වා රක්ෂණීය වියදම කියලා දාන්න. රක්ෂණීය වියදම කියලා දාන්න. රක්ෂණීය වියදම කියලා දාන්න 50000යි. ගෙවු මුදල් තියෙනවා 80000. ඒ අනුව ඉදිරියට කළ ගෙවීම වෙනවා. ඒ අනුව ඉදිරියට කළ ගෙවීම වෙනවා 30000. right ඔන්න හරිද? හරිද? right රක්ෂණීය වියදම් 50000යි. ගෙවු මුදල් 80000යි. ඉදිරියට කළ ගෙවීම 30000යි. right right හරි. හරි. හරිද? right ඊළඟට බලමු අපි ඊළඟ තරුව දාන්න. ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. ඒකත් මේ විදිහට දාගමු පොඩ්ඩක්. ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. ලැබිය ලැබිය යුතු ආදායම්. හරිද? ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. හරිද? ලැබිය යුතු ආදායම්. right ලැබිය යුතු ආදායම්. අපි බලමු. ඒකෙත් මේ විදිහට පුතා. අපි තමු account year එක එනවා 2024 4 ඉඳලා 25 3 දක්වා. අපි හිතමු මෙහෙම. හරිද? අපි හිතමු ව්‍යාපාරයේ කොටසක් රෙන්ට් එකට දීලා තියෙනවා. ගොඩනැගිලි කුලිය. එතකොට මේ 24යි 4 ඉඳලා 25 3 කියන ගිණුම් වර්ෂයට අදාළ
ගොඩනැගිලි කුලිය. right වර්ෂයට අදාළ ගොඩනැගිලි කුලිය. වර්ෂයට අදාළ ගොඩනැගිලි කුලිය. වර්ෂයට අදාළ ගොඩනැගිලි කුලිය අපි හිතමු ලක්ෂ 2යි. ලක්ෂ 2ක් ගිණුම් වර්ෂයට අදාළයි. හරිද? නමුත් යටින් මම ලියනවා මුදලින් ලද ගොඩ කුලිය. මුදලින් ලද ගොඩ කුලිය. හරිද? තවම ලැබුණේ ළමයි 1,50,000. හරිද? තවම ලැබුණේ 1,50,000යි. වර්ෂයට අදාළ ගොඩනැගිලි කුලිය ලක්ෂ 2යි. මුදලින් ලද ගොඩනැගිලි කුලිය 1,50,000යි. ඒ අනුව තව ලැබෙන්න ඕන 50,000. තව ලැබෙන්න ඕන 50,000. හරිද? එතෙන්ට අපි දෙන්නවා ලැබිය යුතු ආදායම ගොඩනැගිලි කුලිය. ලැබිය යුතු ගොඩ කුලිය 50,000. ලැබිය යුතු ගොඩ කුලිය 50,000යි. හරිද? මේක දාගන්න ලස්සන. හරි මේක දාගන්න. එකක් දාගන්න ලස්සනට. right. හරිද? හරි. ඔන්න හරි. right. ඔන්න හරි. right. ඔන්න මම මේකත් දෙන්නම් වෙළඳ ලැබිය යුතු දෑ කියන එකත්. right. අපි කිව්වා වෙළඳ ලැබිය යුතු දෑ. ඒකත් ජංගම වත්කමක් ළමයි. වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ ජංගම වත්කමක්. හරිද? වෙළඳ ලැබිය යුතු දෑ. මේක මකනවා. right. මේක ඕකේ නම් දාන්න. ඕකේ කියලා දාන්න. මේක දාගත්තද? ඕකේ කියලා දාන්න. දිල්මි හරි ඕකේ. ලිමයි. right. හරි. එනවා කරනවා. හරි. දැන් එහෙනම් මම කියලා දෙන්නම් වෙළඳ ලැබිය යුතු දෑ. ඔයගලන් 2027 අයට මේක කියලා දෙනවා 206 වගේ දරුවෝ ඉන්නවා. ඉතින් ගැටලුවක් නැතිනේ නේ. right. හරිද? වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. හරිද? අපි හිතමු මෙන්න තියෙනවා ව්‍යාපාරය. මෙන්න තියෙනවා ව්‍යාපාරය. right. මෙන්න තියෙනවා ව්‍යාපාරය. හරිද? මෙන්න තියෙනවා ව්‍යාපාරය. මෙන්න තියෙනවා ව්‍යාපාරය. හරිද? මෙන්න ව්‍යාපාරය. මෙන්න ව්‍යාපාරය. හරිද? ඊට පස්සේ මෙන්න ඉන්නවා ණය ගැතිය. ණය ගැතිය. ණය ගැතිය. මෙන්න ඉන්නවා ණය ගැතිය. මෙන්න ඉන්නවා ණය ගැතිය. හරිද? මෙන්න ඉන්නවා ණය ගැතිය. වෙළඳ ලැබිය යුතු දෑ. හරිද? ණය ගැතිය. right. හරි. එතකොට ව්‍යාපාරයේ විසින් වෙළඳ භාණ්ඩ ව්‍යාපාරයේ විසින් වෙළඳ භාණ්ඩ right. වෙළඳ භාණ්ඩ වෙළඳ
භාණ්ඩ ණයට විකුණුම්. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් සිද්ධ කරන ව්‍යාපාරයක් විසින් වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් සිද්ධ කරනවා. right? අපි මෙතන පොඩ්ඩක් ඉතින් කරගන්න. ව්‍යාපාරයක් විසින් වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්. හරිද? වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්. ව්‍යාපාරයක් විසින් වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්. අපි හිතමු උදාහරණයක් විදියට විකුණන්නේ right? විකුණන්නේ රුපියල් 20000ක. රුපියල් 20000ක භාණ්ඩ තමයි විකුණන්නේ. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ බිහි වෙනවා රුපියල් 20000ක. රුපියල් 20000ක වෙළඳ ලැබිය යුතු දෑ බිහි වෙනවා. මේක ජංගම වත්කමක් බවට පත් වෙනවා. එහෙනම් ළමයි ණය ගැතියෝ ඇති වෙන ව්‍යාපාරයට වෙළඳ භාණ්ඩ ණයට විකුණුණාට පස්සේ වෙළඳ භාණ්ඩ කියන්නේ වෙළඳ භාණ්ඩ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරය අත්පත් කරගෙන තියෙන භාණ්ඩ. හරිද? නැවත විකිණීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරය අත්පත් කරගෙන තියෙන භාණ්ඩ ණයට විකුණුනහම තමයි වෙළඳ ලැබිය යුතු දෑ ණය ගැතියෝ ඇති වෙන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු 20000ක භාණ්ඩ ණයට විකුණුනහම ඇති වෙනවා වෙළඳ ලැබිය යුතු දෑ රුපියල් 20000යි. කියන්නේ ණය ගැතියන් රුපියල් 20000යි. මේක ජංගම වත්කමක් බවට පත් වෙනවා. මේක ගිණුම් වර්ෂයක් තුලදී අනිවාර්යයෙන්ම මුදල් කරගන්න ඕන. නැත්නම් මුදල් ලබා ගන්න ඕන. ඔයගොල්ලන් ප්‍රායෝගිකව accounts department වල වැඩ කරනකොට accountant විදියට වැඩ කරන අනාගතේ මේ මෙන්න මේ විදිහට ණයට විකුණුම් මත ඇතිවන වෙළඳ ලැබිය යුතු දෑ නැත්නම් ණය ගැතිය debtors collection වලට වෙනම තනතුරක් දීලා වෙනම වෙන නිලධාරි මහත්තයෙක් පත් කරගන්න. ගොඩක් වෙලාවට කම්පැනිස් නම් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් තමයි. පුරු බූටි කටහඬක් තියෙන ගෑනු ළමෙක් තමයි debtor collection වලට දාන්නේ. හරිද? ඒ කියන්නේ ඒ කටහඬ දැක්කහම ණය ගැතියන්ට මුදල් දෙන්න හිතන වගේ එහෙම කෙනෙක්පත් කරන්නේ. ඊට පස්සේ කෝල් කරලා කිව්වහම මුදල් ලබා දෙනවා. ලේසි නෑ ඒක නේද? ණයට විකුණුම් වගේ නෙවෙයි. විකුණුනට පස්සේ මුදල් ලබා ගන්න ගියාම ඔයාලට තේරෙනවනේ. යාළුවෙක් තුනක් මුදල් දුන්නාම හදිස්සියකට right? ඒ දෙනකොට තියෙන හදිස්සිය නෑ අපෝ ගන්න ගියාම හරිම අමාරුයි ගන්න මුදල් පස්සේ සෑහෙන කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මුදල් නැවත ලබා ගන්න ගියාම ව්‍යාපාරවලටත් එහෙම තමයි ණයට නොදෙන්න බෑ. හරිද? සාමාන්‍ය ව්‍යාපාර ලෝකේ ණය පදනම කියන දේ කරන්න වෙනවා. ඒක නොකර බෑ. නමුත් ණයට විකුණනවා වගේ නෙවෙයි අපහු කැෂ් කරගන්න ගියාම මුදල් ගන්න ගියාම හරි ප්‍රශ්න වලට තමයි මුහුණ දෙන්න වෙන්නේ. අපි ඔය කතා කරනවා. ඔක අපි ඉස්සරහට කතා කරනවා. සමීකරණ වලත් කතා කරනවා. ඉතින් එහාට අපි ඇඩ්ජස්ට්මන්ට් වල ගොඩක් විතර කතා කරනවා. ඒ සම්බන්ධයෙන් හානි කරන ලාභ, අපේක්ෂිත හානි කරන ලාභ වෙන් කිරීම ඒ වගේ ගොඩක් දේවල්. කොහොමද කමන්නේ පුතා මෙන්න මේ විදිහට ව්‍යාපාරයක් විසින් වෙළඳ භාණ්ඩ ණයට විකුණුනහම ඇති වෙනවා ණය ගැතියන් එක ජංගම වත්කමක් බවට පත් වෙනවා. හරි මේක දාගන්න ටක් ගාලා right. හරි. ඔන්න හරි. right. හරි. හරි. දැන් අද දවසේ කරන අන්තිම කොටස ජංගම නොවන වත්කම්. අපි ජංගම වත්කම් ඉවරයි. හරිද? ජංගම වත්කම් ඉවරයි. ඒ වගේම තමයි මේ ෆිසිකල් ක්ලාස් එකට වඩා 27 2027 ෆිසිකල් ක්ලාස් එකට වඩා ඔන්ලයින් එක සති දෙකක විතර දෙකක් විතර පිටිපස්සෙන් තමයි ඉන්නේ. ඒක නිසා මේ ඒ ගානට අපි ගමු. ඒ ගානට අපි ගන්නවා ජෙනරල් ක්ලාස් එකේ ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් එකේ ගානටම. ඒ වගේම දැන් ළඟදිම රිසල්ට්ස් එනවා. ඔය රිසල්ට්ස් එනවා. රිසල්ට්ස් ආවට පස්සේ අලුතෙන් බැච් එකක් ඔන්ලයින් එකකට පටන් ගන්නවා. ෆිසිකල් එකකට පටන් ගන්නවා. එතකොට අපි මේ බැච් එක පටන් ගන්න තුන්වෙනි පාඩමේ ඉඳන් 20 පාඩමේ ඉඳන් එතකොට පළවෙනි යුනිට් 1 එකයි 2 එකයි ඒගොල්ලන්ට වෙනම එක්ස්ට්‍රා කවර් කරලා දීලා පරණ අය සහ අලුත් අය ඔක්කොම තුන්වෙනි පාඩමේ ඉඳන්
කරගෙන ඉගෙන තුන්වෙනි පාඩමේ ඉඳන් පරණ අය සහ අලුත් අය කන්ටිනියු අධ්‍යයන කටයුතු කරගෙන යනවා. අර යුනිට් 1 එකයි 2 එකයි වෙනම කවර් කරලා දෙනවා. එතකොට 1 එකයි 2 එකයි හැමෝටම කවර් වුණාට පස්සේ අලුත් අය සහ පරණ අය කියලා ભેදයක් නැහැ. සම්පූර්ණම හැමෝම එකම මට්ටමට තමයි 2027 ළමයි ඉන්නේ. ඊට අමතරව ඉන්නවා අපි ළඟ 2027ට අදාළව අවුරුද්දෙන් කෝස් එක කරන අය, කියන්නේ එක් අවුරුදු පාඨමාලාවට සම්බන්ධ වෙන අය. ඒගොල්ලන්ටත් වැඩ පිළිලක් සකස් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ තොරතුරු ලබා ගන්න පුළුවන්. කන්ටැක්ට් නම්බර් එකක් දීලා තියන්න. අවශ්‍ය තොරතුරු WhatsApp කරන්න. මේ නම්බර එක වගේ නම්බර එකට ගොඩක් දරුවෝ ගන්නවා. මේකට WhatsApp කරලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔය අවුරුද්දෙන් එක්සෑම් ලියනවද? අවුරුදු දෙකකින් සාමාන්‍ය විදිහට ලියනවද? මොනවද ඒකට අවශ්‍ය වෙන සුදුසුකම්? ඒ දේවල් ඔක්කොම දැනගන්න පුළුවන්. මෙන්න මේ WhatsApp නම්බර එක කරහා හරිද? right. යනවා අපි වැඩට එමු. ජංගම ලියාගන්න මාතෘකාව ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ලස්සන ලියාගන්න මාතෘකාව ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් ඉවරයි. ජංගම නොවන වත්කම්. හරිද? ඉංග්‍රීසියෙන් දාගමු ලස්සනට නේ. non current asset. non current assets. non current asset. non current asset. හරිද? non current asset. ජංගම නොවන වත්කම්. හරිද? හරිම ලේසි. හරිද? මේකෙම අනිත් පැත්ත. ජංගම නොවන වත්කම් non current asset. හරිද? අපි ඉක්වේෂන් වල ගන්නවා NCA කියලා. හරිද? එතකොට ජංගම නොවන වත්කමක් කියලා කියන්නේ ගිණුම් වර්ෂ කිහිපයක් තුල පවතින වත්කම. හරිද? ජංගම නොවන වත්කමක් කියලා කියන්නේ ගිණුම් වර්ෂ කිහිපයක් පවතින වත්කම. ඒ කියන්නේ ව්‍යාපාරයේ යම්කිසි වත්කමක් තියෙනවා. ඒක ගිණුම් වර්ෂ කිහිපයක් තියෙනවා. ඒකට අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. හොඳම උදාහරණය තමයි මෝටර රථ, ඒ වගේම තමයි ගොඩනැගිලි, ඒ වගේම තමයි යන්ත්‍රෝපකරණ, ඒ වගේ දේවල්. විශේෂ කාරණාවක් තියෙනවා ළමයි. LKS 16 එතෙන්ට සෙට් වෙනවා. LKS 16 property plant and equipment කියන ප්‍රමිතිය, කියන්නේ PPE ප්‍රමිතිය ස්ටෑන්ඩඩ් එක අනුව අපි දේපල විනය තහ උපකරණ ශ්‍රය වාර්තා කිරීමකට සිදු කරනවා. ඉදිරියේදී මේ සම්බන්ධ අපි අභ්‍යාස කරනවා. අල්ලගන්න පුළුවන්. right. එහෙනම් දැනට මතක තියාගන්න ජංගම නොවන වත්කම කියලා කියන්නේ මේ විදිහේ ගිණුම් වර්ෂ එකක් නෙවෙයි කිහිපයක් පුරා තියෙන වත්කම්. ගිණුම් වර්ෂ කිහිපයක් පුරා තියෙන වත්කම්. හරිද? එහෙනම් චුට්ටක් ලියාගමු. චෙරිවිල් ලියාගන්න පොඩ්ඩක්. ලියන්න මෙහෙම. ජංගම නොවන වත්කම් යනු 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 ව්‍යාපාරේ 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 ගිණුම් වර්ෂ කිහිපයක් ව්‍යාපාරේ ගිණුම් වර්ෂ කිහිපයක් ව්‍යාපාරේ ගිණුම් වර්ෂ කිහිපයක් ව්‍යාපාරේ ගිණුම් වර්ෂ කිහිපයක් පවතින වත්කම් වේ පවතින වත්කම් වේ පවතින වත්කම් වේ පවතින වත්කම් වේ මෙම ජංගම නොවන වත්කම් වල මෙම ජංගම නොවන වත්කම් වල මෙම ජංගම නොවන වත්කම් වල මෙම ජංගම නොවන වත්කම් වල
මෙම ජංගම නොවන වත්කම්වල මෙම ජංගම නොවන වත්කම්වල ද්‍රවශීලතාවය මෙම ජංගම නොවන වත්කම්වල ද්‍රවශීලතාවය වත්කම්වල ද්‍රවශීලතාවය ජංගම නොවන වත්කම්වල ද්‍රවශීලතාවය සාපේක්ෂව අඩු වගයක් ගනී right උදාහරණ example මෝටර රථ right x2 දෙක ගොඩනැගිලි මෝටර රථ දෙක ගොඩනැගිලි තුන යන්ත්‍රෝපකරණ හතර දිගුකාලීන ආයෝජන ඊළඟ එක ඉඩම් right හරිද right ඔන්න හරි right ඔය ටික දාම් හරි අභ්‍යාස තියෙනවා අපි කරමු දැන් ඉදිරියේදී ටියුට් එකේ තියෙන අභ්‍යාස ගොඩක් ඒක කරන්න ගමු හරි එහෙනම් ওই විදිහට තමයි වත්කම් වර්ගීකරණය වෙන්නේ එතකොට අපි ගිණුම් කරන සමීකරණ පාඩමේ තමයි ඉන්නේ ඒකෙදී අපි ගිණුම් කරන සමීකරණයක් කියලා කියන්නේ මොකද්ද කතා කරන කලින් විචල්යන් ගිණුම් කරන විචල්යන් පිළිබඳ හඳුන්වා ගැනීමක් කරා නැත්නම් ගිණුම් කරන මූලිකාංගයන් පිළිබඳ හඳුන්වා ගැනීමක් කරා එනවා ගිණුම් කරන මූලිකාංගයන් පහක් තියෙන බව අපි සඳහන් කරගත්තා. දැන් මේ පහ අධ්‍යයනය කිරීමක් අවබෝධ කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ගිණුම් කරන සමීකරණය බිහිවීමට කලින් අවශ්‍යනවා ළමයි ඒ මූලිකාංග පහ අධ්‍යයනය කිරීමක්. ඒ අර්ථය අපි කතා කරා මතක් කරමු. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. හරිද? හැමෝම කියන්නේ මොනවද මූලිකාංග පහ? right? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. තවසරයක් කියමු මොකද්ද මූලිකාංග පහ? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියන මූලිකාංග පහ තමයි ගිණුම් කරන මූලිකාංග පහ විදිහට හඳුනගන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ පහ මූලිකාංග පහ අවබෝධ කරගන්න ඕන ගිණුම් සමීකරණයට කලින්. එතෙන්දී අපි ඉස්සෙල්ලාම කතා කරා වත්කම්. right? වත්කම් වලත් අපි සාමාන්‍යයෙන් වත්කමක් කියලා කියන්නේ ව්‍යාපාරයේ සතු සම්පත් වලට. නමුත් LKS එක මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුව කියන ගිණුම් කරන ප්‍රමිතියට අනුව නිවැරදි නිර්වචනයක් තියෙනවා. කරුණු තුනක් ඔස්සේ අපි කතා කරා. ඒකෙදි මතක් කරමු චුට්ටක්. මොකද්ද? වත්කමක් වෙන්න නම් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙන්න ඕන. ඊළඟට වර්තමානයේ ව්‍යාපාරයේ විසින් පාලනය කරන්න ඕන. ඊට පස්සේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ භව්‍යතාවයක් තියෙන්න ඕන කියන කතා කරා. ඒ අනුව එන්නේ නිර්වචනය මතක තියාගන්න ඕන MCQ වල කෙටි හා නිශ්චිත ප්‍රශ්න වල එන්න පුළුවන් ප්‍රශ්නයක් විදියට විභාගෙදී මතක තියාගන්න ඕන වත්කම්. ඊට පස්සේ වත්කම් වර්ගීකරණයේ ජංගම සහ ජංගම නොවන විදියට වර්ගීකරණය කරගත්තා. එහෙනම් ඉන්නේ උගන්වපු චූටි කොටස් කීපේ ෂෝට් නෝට් එක ලස්සනට ගෙදරදී හදා ගන්න ඕන ෂෝට් නෝට් එක. ඔයගොල්ලන් right හැමෝම දැන් මේ මගේ ෆිසිකල් එන දරුවෝ දන්නවා සාමාන්‍යයෙන් උගන්වන සෑම තියරි කොටසකටම ලස්සන ෂෝට් නෝට් එකක් ලියන්න ඕන. දැන් උදාහරණයක් විදියට මෙන්න මේ විදියට කොලයක් අරගෙන මෙහිම ඔයගොල්ලෝ O level classes වලත් O level subject වලත්
අනිවාර්යෙන් ෂෝට් නෝට් හදලා ඇති මේ විදිහට දෙකට නවලා ලස්සනට ෂෝට් නෝට් එකක් අද ඩේට් එක දාලා උගන්වපු ටික ලස්සනට ෂෝට් නෝට් කරගන්න ඕන ෆිසිකල් ක්ලාස් වල නම් ඒක ඒ විදිහට දවසින් දවස ෂෝට් නෝට් එක හදලා ඊට පස්සේ ලස්සන ක්‍රියේටිව් ෂෝට් නෝට් එකක් හදලා ගේන්න ඕන ඒ යුනිට් එක ඉවරනාට පස්සේ අපි ගේන්න ඕන කියන්නේ පන්තියට ගියාලා වාර දෙන්න ඕන ඊට පස්සේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් කියලා ප්ලේසස් තුනක් තෝරනවා බෙස්ට් ක්‍රියේටිව් ෂෝට් නෝට් කියලා ඒක තෝරන්නේ යුනිට් 1 එකේ දැන් යුනිට් එකක් ඉවරනාට පස්සේ පාඩමක් ඉවරනාට පස්සේ යුනිට් ටෙස්ට් එකක් තියෙනවා අන්න යුනිට් ටෙස්ට් එක තියලා පේපර් එක සාකච්ඡා කරලා ලකුණු දීලා පළවෙනි දෙවෙනි තුන ස්ථානක් තෝරගෙන ඒගොල්ලන්ට යාග දීලා ඉතින් පස්සේ ෂෝට් නෝට් එක චෙක් කරනවා එනවා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ෂෝට් නෝට් හදා ගන්න ඕන මේ වෙන විට ඔයගොල්ලන්ට කරලා තියෙන පාඩම් වලට අදාළව ෂෝට් නෝට් හදලා වෙනම ෆයිල් කරලා තියන්න ඕන අවසානයේදී විභාගෙ ළඟ වෙන්න අපි යුනිට්ස් 16ක් තියෙනවා පාඩම් 16ක් තියෙනවා පාඩම් 16ට දාලා ෂෝට් නෝට් 16ක් වා ළඟ තියෙන්න ඕන ලස්සනට ඒ අනුව ඔයගලන්ට ලස්සනට වැඩි කරගෙන යන්න පුළුවන් මොකද A level advanced level කියන්නේ මේ වැඩේට ඉතින් උපරිම දායකත්වයක් දෙන්න ඕන වැඩ කරන්න ඕන සාමාන්‍යයෙන් අපි කියන්නේ මම හැමදාම කියනවා වගේ නේද ශිෂ්‍යත්වය කියලා කියන්නේ අම්මලාගේ විභාගයක් හරිද O level කියලා කියන්නේ ගුරුවරුන්ගේ විභාගයක් නේද විශේෂයෙන්ම ඔය සෙමිනාර් එක කරන සර්ලාගේ එක්සෑම් එකක් නේද A level කියලා කියන්නේ සම්පූර්ණ ඔයාගේ එක්සෑම් එක. නිසා ඔයා මේකට කොහොමද වැඩ කරන්නේ? ඔයා කොහොමද මහන්සි වෙන්නේ? යනුව තමයි වගේ රිසල්ට්ස් එන්නේ. ඔයා ෆස්ට් සයි කැම්පස් යනවද? සෙකන්ඩ් සයි කැම්පස් යනවද? තර්ඩ් සයි කැම්පස් යනවද? ඒ තුනක් දානවද? ඒ දෙකක් දානවද? සම්පූර්ණ තීන්දුව වෙන්නේ ඔයා වැඩ කරන විදිහ අනුව. ඒ නිසා මුල් දවස්වල ලස්සනට පිළිවෙලට කරගෙන යන්න. ඒක කන්ටිනියු කරන්න ඕන විභාගය දක්වාම. හරිද? right. ඒ විදිහට පොඩියට ඔන්න එහෙනම් අපි සමීකරණ පාඩම පටන් ගත්තා. මේක අපි දැන් සෙනසුරාදා 7ට කරගෙන යමු ලස්සනට right ඊට අමතරව එක්ස්ට්‍රා දවසක් එහෙම දෙකක් දාලා අපි ෆිසිකල් ගානටම ගන්න try කරමු ෆිසිකල් ක්ලාස් එකේ ගානටම ගන්න try කරමු ඊට පස්සේ හිමින් දැන් තියෙන අඩුපාඩුත් හදාගෙන එමෙයිටම එක අපි පබ්ලිෂ් කරලා ලස්සනට කරගෙන යමු ඒ කොහොම වෙතත් අපි මේ විදියට ගැටලුවක් නැතුව කරගෙන යමු ඕගොල්ලන් තියෙන ඕනෑම ගැටලුවක් WhatsApp කරන්න 072 64යි 33යි 758 ඊට අමතරව තව ඔයගොල්ලන්ගේ දැන් අපි ගණන් හදන්න දැන් තව එපිසෝඩ් දෙකකින් විතර ඒ කියන්නේ තව දවස් දෙකකින් විතර ගණන් හදන්න පටන් ගන්නවා ෆිසිකල් ක්ලාස් එකේ නම් ගණන් හදන්න පටන් ගත්තා නිසා යාළුවෝ කවුරු හරි ඉන්නවනම් ටක් ගාලා සම්බන්ධ කරන්න මොකද ගණන් හදන්න පටන් ගත්තට පස්සේ ටික ටික චුට්ට අල්ල ගන්න අමාරු වෙනවා 2027 රුවන්ට ඒ වගේම අවුරුද්දෙන් කරන කවුරු හරි දරුවෙක් ඉන්නා ඒක මම තොරතුරු දෙවන්න ඒකට අදාළව මම යොමු කෙරෙන්න කරන්න ඔක තමයි தত্ত্বය රයිට් මොන හරි ගැටලු තියෙනවා නම් දාන්න බලන්න ගැටලු තියෙනවා නම් අද පාඩම තේරුණාද කරපු චුටි කොටස් දෙක තුනක් කරේ ඒ කොටස් තේරුණාද මොන හරි ගැටලු තියෙනවද රයිට් දාන්න බලන්න චුට්ටක් ක්ලාස් එක ඉවර කරන කලින් රයිට් හරිද මේ යුනිට් 1 එකේ ටියුට් එක නැති අය මට WhatsApp කරන්න right ඒකේ පාස් පේපර් ටියුට් එක right මේකට අද දෙවෙනි පාඩමටත් ටියුට් එකක් තියෙනවා එකක් දෙනවා ඔයගොල්ලන්ට හරිද right දාන්න බලන්න පාඩම තේරුණාද මොකද තත්ත්වය හොඳයිද right මේ කලබලේ තමයි මේක ශනිකව වගේ අද දාගත්තේ ක්ලාස් එක right පෙර සූදානමක් රහිතව තමයි දාගත්තේ පෙර සූදානමක් නැහැ right පාඩම තේරුණාද කොහොමද නියමයි මලිත් හරිද ඕල් ක්ලියර් හරිද රයිට් අපි සර් හරි අවුලක් නැහැ නේද රයිට් හරිද රයිට් එතකොට ඔන්න හරි එහෙනම් 2025 දැන් අතරේ ස්පීඩ් අප් රිවිෂන් එකේ ඔන්ලයින් එකක් කරන්න හිතාගෙන ඉන්නවා ගෲප් වලට දාන්නම් පොඩ්ඩක් සම්බන්ධ වෙලා ඉන්න ඒගොල්ලෝ රයිට් එහෙනම් වැඩි කරගන්න ගැටලු කියලා කියන්න අපි නැවත හමු වෙමු සෙනසුරාදා තියාගන්න 7-9 කාලය තියාගන්න එක්ස්ට්‍රා දවස් තිබුණොත් ගෲප් එකට දානවා එහෙනම් පැටි කරගෙන යමු එහෙනම් ජය වේවා අයිබෝන් දෙවන් සන්නයි